ෆෝන් එක දාලා ඇවිල්ලා මං දැන් ඉන්නේ මෙතන. මං කඩේකට ගියා. කඩේ දාලා ඇවිල්ලා තියෙන්නේ. කඩේ තියෙන්නේ මෙතන. මෙතන මගේ ෆෝන් එක පෙන්නනවා. අපි ගිහිල්ලා බලමු මේ Android ෆෝන් එක නැතිනම් එතන පෙන්නන විස්තරේ. අපි ගිහිල්ලා බලමු ෆෝන් එක තියෙනවද කියලා. යා බයිසිකල් තමයි යන්නේ. මම හිතුව මංගාවම ෆෝන් එක තියෙනවා ඇති කියලා. ඒක හින්දා කෝකටත් කියලා මම මේ ඇප් එකෙන් බලද්දි පෙන්නවා මම කලින් ගිහපු සුපර් මාකට් එකේ තියෙනවා. ඇත්තට මන් දන්නේ සුපර් මාකට් එකේ බීම් වැටලා තියෙනවද? එහෙම නැත්නම් වෙන කොහේ හරිද? කොතන හරි මන් තියලාද කියන්න දන්නේ නැහැ. කොහොම හරි අපි ගිහිල්ලා බලමු ඒක කොහෙද තියෙන්නේ කියලා. මම මේ යන ගමන් ඉන්නේ දැන් වෙලාව රෑ 11ට විතර ඇති. ඒක පැය 20ටම ඕපන් කරලා තියෙන එකක්. හරි මම ලොකේෂන් එකට ආවා. ඒක තියෙන්නේ මෙතන. මං ඉන්නේ මෙතන එහා පැත්තෙම තමයි. දැන් මට තියෙන්නේ මේ විදිහට මේ සුදු ඉර පාස් කරලා කියන්නේ කහ ඉර ලංකාවේ කියන්නේ කහ ඉර පාස් කරලා එහා පැත්තට යන්න. මේ ඉස්සරහා තමයි මේ සුපර් මාකට් එක තියෙන්නේ. මේ වඩ පේන්නේ සුපර් මාකට් එක. පැය 20ටම ඕපන් කරලා තියෙන හින්දා අවුලක් නැහැ. බරලා හරි ඒක ක්ලෝස් කරනවා නම් මට ගන්න වෙන්නේ හෙට උදේ තමයි.すみません、私の携帯は忘れた。携帯にはい、はい。どこのあっちの多分思います。ここである。ここら辺ですか？はい、この辺。はい。携帯の特徴とかは特徴は何ですか？iPhone とか iPhone じゃない、Android。 Android そう。ちょっと待ってはい。1時間前。そうですね。はい。はい、これです。じゃあホーム画面にはい、ありがとうございます。ありがとうございます。ありがとうございます。ෆෝන් එක හම්බුණා. දැක්කනේ ජවාන නැති වෙන්නේ යාලා දියලා තියෙනවා. ෆෝන් එක හම්බුණා. ෆෝන් එක මේක තමයි නැතින් ෆෝන් එක. ඔයාලා Android එක ෆෝන් එක පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම මේක තියෙනවා ෆෝන් වල. මේක මේ තියෙ පේනවා. පේනවා. මේක දාගෙන තියාගන්න ෆයින් හබ්. ඔගෙන් පුළුවන් ෆෝන් එක හොයාගන්න. ලොකේෂන් ඔන් කරලා තමයි තියෙන්නේ. ලොකේෂන් ඔන් කරලා තියෙන්නේ. ෆෝන් එක අනිවාර්යයෙන්ම ඩේටා ලොකේෂන් ඔන් කරලා තියාගන්න. ඔයාලා පුළුවන් ෆෝන් එක හොයාගන්න නැති උන එක. මේකෙත් වැඩි කියන්නේ මේකේ සිම් එකක් නැහැ. ඒත් ඔයා ඉන්න ලොකේෂන් එක වෙන්නනවා. මේ විදිහට.